What did you do? What did you do? මොනවද ඔබ කළේ? මේ තමයි ඔබ අතීතයේ යම් වෙලාවක කරපු දෙයක් ගැන ප්‍රශ්න කරන විදිය. This video is on past simple sentence form. මේ වීඩියෝ එක සරල අතීතය කියන වාක්‍ය රටාව ගැනයි. You can see some example sentences on the screen. ඔබට පෙනෙනවා උදාහරණ වාක්‍ය කිහිපයක්. I thanked. මම ස්තුති කළා. We played. අපි සෙල්ලම් කළා. They clapped. ඔවුන් අත්පුඩි ගැසුවා. She agreed. ඇය එකඟ වුණා. You missed. ඔබට මග හැරුණා. The dog barked. බල්ලා බිරුවා. මේ සෑම අවස්ථාවකම ඔබට පෙනෙනවා ed එකතුවීමක් අගට වෙලා තිබෙනවා. නමුත් මේ ed එකතුවීම පිටුපස තිබෙන කතාව තමයි අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. ඔබට මතක නම් present simple ගැන කියවුණු වීඩියෝ එකේදී අපි හඳුනගත්තා base form කියලා කොටසක්. මූලික පදය මේ තමයි verb එකක් කාලපදයක් හැදෙන්න කලින් අපට හමුවන ප්‍රාථමික මූලික වචනය. මේ වචන තුළ කිසිවක් අලුතින් එකතු වීමක් නැහැ. ඒ සියලු වචන තිබෙන්නේ මූලික අවස්ථාවේ. සරල වර්තමාන වාක්‍ය රටාවෙදී අපි do or does කියන වචනය තමයි helping verb එක විදියට ගත්තේ. අදාළ present simple verb එක සාදා ගන්න. ඒ වගේම තමයි සරල අතීත කාලයේදී අපිට did කියන උපකාරක පදය උදව් කරනවා අදාළ වාක්‍යයේ අතීත රූපය සාදා ගන්න. අන්න ඒ did කියන උපකාරක පදය එකතු වීමත් එක්ක තමයි ඔබ මේ verbs ළඟට ed දකින්නේ. මේ past simple වාක්‍ය රටාවේදී I, we, you, they, he, she, it කියලා ප්‍රධානියා කවුද කියලා තෝරා ගැනීමෙහි ભેදයක් නැහැ. ප්‍රධානියා විදිහට කවුරු හිටියත් අපි did කියන වචනය උපකාරක පදයේ විදිහට භාවිත කරන්නට පුළුවන්. base forms මූලික වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි regular verb forms සහ irregular verb forms. මෙන්න මේ regular verb forms භාවිතා කරද්දී තමයි අපට පහසුවෙන්ම ed එකතු කිරීමක් එක්ක අතීත පදය සාදා ගන්නට හැකි වෙන්නේ. නමුත් irregular verb forms එක්ක අපි did එකතු වෙද්දී ඒ පදෙහි යම් වෙනසකට ලක් වෙනවා. ඔබට යම් වැටහීමක් ඇති අප වැඩිපුරම බහුලම භාවිතා කරන මෙන්න මේ කියන වගේ කාලපද අවස්ථාවන් ගැන. ඇත්තටම මේ වචනය මුලින් පහත් වෙන එකක් නෙමෙයි. අපි මේ වචනයේ රූපය සම්පූර්ණ වෙනස් වුණාට ඒ තුල යම් ක්‍රියාවලියක් සිදු වෙලා තිබෙනවා. ඒකයි අපි දැන ගැනීම වැදගත් වෙන්නේ. එකතු වීම තමයි did කියන වචනය අදාළ මූලික පදය තුලට එකතු වීම තමයි මේ අලුත් රූපයක් එක්ක අලුත් කාලපදයක් අපිට පෙරෙන්නට හේතුව වන්නේ. හොඳයි, දැන් අපි බලමු සරල අතීත කාලයට අයත් උදාහරණ වාක්‍ය කීපයක් මික්ස් එකක් විදියට. She sang sweetly. She sang sweetly. ඇය ගායනා කළා මිහිරි ලෙස. sing කියන base form එකේ අතීත රූපය තමයි sang කියලා තිබෙන්නේ. did සමග sing කියන base form එක එකතු වෙලා sang කියන verb එක හැදිලා තියෙනවා. The tree fell to the ground. The tree fell to the ground. fell වැටුණා. පොළවට පතිත වුණා ගස. දැන් මේකේ fall කියන වචනය fell බවට පත් වෙලා තිබෙනවා අතීත රූපයේ විදියට. The children played hide and seek. The children played hide and seek. මේකේ ඔබට පේනවා ed පමණක් එකතු වෙන regular verb එකක් මේ තියෙන්නේ. hide and seek කියලා කිව්වේ හැංගිමුත්තම්. එතකොට ළමුන් සෙල්ලම් කළා හැංගිමුත්තම්. The train came late. The train came late. දුම්රිය ආවා ප්‍රමාද වී. came කියන irregular verb form එක තමයි අපි මෙතනදී දකින්නේ. Someone pushed me. Someone pushed me. කවුරු හරි මාව තල්ලු කළා. තල්ලු කළා. push කියන base form එක දැන් ed එකතු වෙලා තිබෙනවා pushed විදියට. The gate opened. The gate opened. මේක ඔබට පේනවා මේ කරන පුද්ගලයෙක් නෙමෙයි තිබෙන්නේ. ඇත්තට මේකේ තේරුම ගේට්ටුව ඇරුණා කියන එක. ගේට්ටුව ඇරියා නෙමෙයි, ගේට්ටුව ඇරුණා. The gate opened. The tortoise walked across the road. The tortoise walked across the road. මේ
තිබෙන වචනය මේක ටෝටිස් කියලත් සමහරු ප්‍රනන්ස් කරනවා. නමුත් මේක නිවැරදි ශබ්දය ටෝටස් walked ඇවිදගෙන ගියා. පාර හරහා. I had a letter from my previous office. I had a letter from my previous office. මට ලැබුණා ලියුමක් මගේ කලින් ඔෆිස් එකෙන්. දැන් මේකේ have කියන මූලික පදය had බවට පත් වෙලා තිබෙනවා. did සමග have එකතු වීමෙන් ඒ රූපය අලුත් රූපයක් බවට වෙනස් වෙලා තිබෙනවා. සරල අතීතය භාවිතා කිරීමට හේතුවත් ඉතාම සරලයි. අපි අතීතයේදී යම් දෙයක් කළා, යම් අත්දැකීමක් ලැබුවා. එම අත්දැකීම, එම ක්‍රියාව අතීතයේදීම අවසන් වුණා. ඉතින් මෙහාට වර්තමානයට කිසිම සම්බන්ධයක් අපි ගලපන්නේ නැහැ සරල අතීත කියන වාක්‍ය රට අවස්ථාවේදී. Now you can see some different verbs on the screen. ඔබට දැන් වෙනස් කාලපද කීපයක් දකින්න පුළුවන් මෙම ස්ක්‍රීන් එකේ. ඒකෙදී did සමග මූලික පදයේ එකතු වීමෙන් සෑදෙන අතීත කාල පදයත් අර තිබිච්ච මූලික පදය හා සමානයි රූපයෙන් පිටට. මේ වගේ අවස්ථාවල් අපිට බොහොම සුළු වශයෙන් භාෂාවේ අඳුර ගන්නට තිබෙන්නේ. ඒනුත් මේ වැඩිපුරම භාවිතා වෙන වචන කිහිපයක් ඔබට තිබෙනවා. මේකෙදී did එකතු වුණා කියලා කිසිම වෙනසක් ed එකතු වීමක් හෝ රූපයේ කිසිම වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් ඔබ දැනුවත් වෙන්න ඕනේ අතීත කාලපදයේ හැදෙද්දී අනිවාර්යෙන්ම මේ දකුණු පස තිබෙන හැම වචනයක් ඇතුළෙම did කියන උපකාරක පදය ඒ තුළ තිබෙන බව පමණක් අපි අවබෝධ කරගත යුතුයි. Please subscribe to U-Turn Real Life English. See you in the next video.